හායි හායි ඔන්න මං අද ඔයාලට හරියටම ලිප්ස්ටික් එකක් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයාගේ ලිප්ස් දෙක එක්ස්ෆෝලියේට් කරගන්න ඕන. ඒකට අපි යූස් කරන්නේ ලිප් ස්ක්‍රබ් එකක්. ලිප් ස්ක්‍රබ් එකක් නැති ඔයාට පුළුවන් කොෆි and sugar mix කරලා අරගෙන නැචරල් ස්ක්‍රබ් එකක් හදාගෙන ඒකෙන් ඔයාගේ ලිප්ස් දෙක හොඳට සොෆ්ට් කරගන්න. ඉතින් මම අද යූස් කරන්නේ sugar and vaseline. මේ විදියට හොඳට ඔයාගේ ලිප් වල ඇප්ලයි කරලා මේ ස්ක්‍රබ් එකෙන් හොඳට ස්ක්‍රබ් කරගන්නවා. ඊට පස්සේ මේක හොඳින් ක්ලීන් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ලිප් දෙක මොයිස්චර් කරගන්න. මොයිස්චර් කරන්න ඔයාට මේකට ලිප් බාම් එකක් හරි ලිප් ඔයිල් එකක් හරි යූස් කරන්න පුළුවන්. ඔයාගේ ලිප් දෙක ඉරිටල්ලලා ඩ්‍රයි වෙලා තියෙනවා නම් මේ ගතිය අඩු වෙන්න තමයි අපි මේ විදිහට ලිප් බාම් එක හරි ලිප් ඔයිල් එක හරි යූස් කරන්නේ. ඒ වගේම මේකෙන් ඔයාගේ ලිප්ස්ටික් එක හොඳට ඔයාගේ ලිප්ස් වලට ඇප්ලයි වෙනවා. ඊළඟට තමයි ඔයාලට මම සීක්‍රට්ම ස්ටෙප් එක කියලා දෙන්නේ. ඔන්න ඊළඟට ඔයාගේ ලිප් වල කන්සීලර් එකක් ඇප්ලයි කරන්න ඕන. මේකෙන් ඔයාගේ ලිප් වල ඒකක් හරි පැහැයක් හරි හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයක් හරි තියෙනවා නම් ඒක මගහැරිලා යනවා. ඉතින් ඒකත් එක්කම ඔයාගේ ලික්විඩ් ලිප්ස්ටික් එකක් වගේ යූස් කරන කෙනෙක් නම් ඒක හොඳට ඔයාගේ ලිප්ස් වලට සෙට් වෙනවා. ඊට පස්සේ අපි ඔයාගේ ලිප් වලට ෆවුන්ඩේෂන් එකක් ඇප්ලයි කරනවා. ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරන එකෙන් ඔයාට ඔයාගේ ලිප් වල තියෙන ඔයිලි ගතිය අඩු වෙලා ඔයාගේ ලිප් ලයින් එක ලස්සනට ඇඳගන්න ගොඩක් ලේසි වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ ලිප් ලයින් එක ඇඳගන්න එක. මේකෙන් වෙන්නේ ඔයාට බ්ලීඩින් වෙන්නේ නැතුව ඔයාගේ ලිප්ස්ටික් එක ලස්සනට ඔයාගේ ලිප්ස් වලට ඇප්ලයි කරගන්න ලේසි වෙන එක. ඒත් එක්කම අපි මේ ලිප් ලයින් එක ඇඳ ගන්නකොට ලස්සනට ෂේප් එකට ඇඳ ගන්න ඕන. බලන්නකො මෙන්න මේ විදියට ලිප් ලයින් එක ඇඳගත්තාම ඔයාට ඔයාගේ ලිප්ස්ටික් එක ඇප්ලයි කරන්න ගොඩක් ලේසි වෙනවා. ඊට පස්සේ ඔන්න අපි අවසාන ස්ටෙප් එක විදියට අපේ ලිප්ස්ටික් එක ඇප්ලයි කරගන්නවා. මේ විදියට අපි ඇඳගත්තු ලිප් ලයින් එකෙන් පිට යන්නේ නැති වෙන්න අපේ ලිප්ස්ටික් එක ලස්සනට ඇප්ලයි කරගන්න ඕන. ඔන්න ඔය විදියට අපි ලිප්ස්ටික් එක ඇප්ලයි කරාට පස්සේ අපිට පුළුවන් ටිෂු එකක් අරගෙන ලිප්ස් උඩ තියලා ඒ ලිප්ස් වල තියෙන ලික්විඩ් ගතිය වගේම ඔයිලි ගතිය අයින් කරලා දාන්න. ඒත් එක්කම තව විදියක් තියෙනවා. මේ ටිෂු එක වගේ ලිප්ස් උඩ තියලා ඔයාගේ බ්‍රෂ් එකක් අරගෙන ඒ උඩ බ්‍රෂ් කරපුවාම මේ විදියට ලික්විඩ් ගතිය අයින් වෙලා යනවා. ඊට පස්සේ අන්තිම ටිප්ස් එක විදිහට ඔන්න අපි ලාස්ට් ලේයර් එකක් ආයෙත් ඇප්ලයි කරනවා. මෙහෙම අපි තවත් ලේයර් එකක් ඇප්ලයි කරපුවාම ඔයාගේ ලිප්ස්ටික් එක ලොන්ග් ලාස්ටින් තියෙන්න බලනවා. ඒත් එක්කම ඔයා ෂයිනි ලිප්ස් වලට කැමති කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වගේ ලිප් ග්ලොස් එකක් ඇප්ලයි කරගන්න. ඔයා දන්නවද ඔයා ලිප්ස්ටික් එකක් යූස් කරනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් ටෝන් එකට මැච් වෙන විදිහට ඔයාගේ ඩ්‍රෙස් එකට මැච් වෙන විදිහට ලිප්ස්ටික් එක යූස් කරන්න පුරුදු වෙන්න. ඉතින් මම අද මේ ඇප්ලයි කරපු කලර් එක ඇප්ලයි කරේ මගේ මේ ඩ්‍රෙස් එකට මැච් වෙන විදිහට. බලන්නකෝ අපි මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් පිළිවෙලට ලිප්ස්ටික් එකක් ඇප්ලයි කරගත්තාම ලිප්ස් වල තියෙන ක්වොලිටි ගතිය ඔයත් ප්‍රොෆෙෂනල් විදිහට යන්න කැමති කෙනෙක් නම් මේ විදිහට ඔයාගේ ලිප්ස්ටික් එකත් ඇප්ලයි කරලා බලන්නකෝ. බයි බයි ගිහින් යන්න.